ග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් අතරින් සෙනසුරු ග්‍රහය තමයි හිමින් ගමන් කරන ග්‍රහයා. ඒ හින්දා තමයි සෙනසුරු මාරුව හැමෝටම වැදගත් වෙන්නේ. තමුන් කරපු කර්ම ශක්තිය අනුව විපාක දෙන මේ සෙනසුරු ග්‍රහයා හැම කෙනාගේම ජීවිතවලට සංක්‍රමණය හරහා විවිධ බලපෑම් එල්ල කරනවා. සෙනසුරු සංක්‍රමණයක් සිදු වෙනකොට හැමෝම තුල ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඒ හින්දා හැමෝම උනන්දු වෙනවා තමුන්ගේ ලග්නෙට මොනවද වෙන්නේ කියන එක නිවැරදිව දැනගන්න. 2029 මාර්තු 29 වෙනිදා මේ විදිහට සෙනසුරු මාරුවක් සිද්ධ වුණා. අපි බලමු මේකෙන් මේෂ ලග්න හිමියන්ට වෙන බලපෑම මොකක්ද කියලා. සෙනසුරු ග්‍රහයා මේ විලාවේදී මේෂ ලග්න හිමියන්ගේ 12 වෙනි භාවයට තමයි සංක්‍රමණය වෙන්නේ. ඕනම කෙනෙක් දන්නවා 12 වෙනි භාවයට පැමිණීම හරහා ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පටන් ගන්නවා කියලා. ඉතින් මේ රාෂ්ට්‍රක තත්ත්වය ආරම්භ වීමත් එක්කම වසර දෙකමාරක් පුරා සෙනසුරු ග්‍රහයා 12 වෙනි භාවයේ රැඳී සිටිනවා. 12 වෙනි භාවය කියන්නේ ඕනම කෙනෙක් දන්න විදිහට වැය ස්ථානය. කෙනෙකුගේ වැය ස්ථානය. ඒ කියන්නේ මුදල් වැයවීම සම්බන්ධව පෙන්වන ස්ථානය. ඒ වගේම මෝක්ෂ ස්ථානය කියලා කියන්න ඕනේ. මොකද තමුන් ආධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා නම් මේ හරහා කියන්න පුළුවන්. මේෂ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයට අධිපතිත්වයේ දරන 12 වෙනි භාවය කියන්නේ ඉතාමත් හොඳ ස්ථානයක්. ඉතින් මේ හින්දා සෙනසුරු ග්‍රහයාගේ සංක්‍රමණයත් එක්ක මුදල් ලාභ ලැබෙනවා. ඒත් ඉතින් සියලුම මුදල් වියදම් වෙන්න එක එක කරුණු යෙදෙනවා. ඒ හින්දා ඔයාලා අනිසි වියදමක් වීමට ඉඩ කඩ තියෙන හින්දා අනිවාර්යයෙන්ම හිතා ගන්න ඕනේ මුදල් වියදම් කරනකොට හරි පරිස්සමෙන් වියදම් කරන්න. මුදල් කළමනාකරණයේදී ඔයාලා බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ. නිවැරදි විදිහට විතරක් මුදල් ආයෝජනය කරන්න ඕනේ. සමහර අය නිවාස ඉඩකඩම් මිලදී ගන්නවා මෙන්න මේ සෙනසුරු මාරුව පටන් ගන්නකොටම. සමහර අය ඉඩමක් මිලදී ගන්නවා. අරගෙන නිවසක් හදන්න පටන් ගන්නවා. සමහර අය මේ වෙලාවේදී බලයි අපිට මුදල් හදන්නේ ආයෝජනය කරන්න කොහෙන්ද සල්ලි කියලා. ඒත් ඉතින් මේ සෙනසුරු මාරුවෙන් පස්සු වරට දවසින් දවස ධනාත්මක පැත්තට තමයි ජීවිතේ ගෙන යන්නේ. විදේශ ගමන් තුලින් සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා විදේශ ගමනක් යන බලාපොරොත්තු වෙලා හිටියනම් 12 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයාගේ සංක්‍රමණය එක්කම ඔයාලගේ විදේශ ගමන පිළිබඳව බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. මේ වෙලාවේදී කියන්න තියෙන එකම දෙයයි ඔයාලට මොනතරම් සල්ලි ලැබුණත් වියදම් පැත්ත වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මුදල් කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට මේ වෙලාවේදී ඔයාලට නඩු හැබේ දීලා තියෙන්න පුළුවන්. සතුරු කරදර තියෙන්න පුළුවන්. ඒවා තවදුරටත් ඇදී යන ප්‍රවණතාවයක් තමයි පෙන්වුම් කරන්නේ. මොකද සෙනසුරු ග්‍රහයා 12 වෙනි භාවයේ කියන්නේ 6 වෙනි භාවයට දෘෂ්ටි වැටීම හරහා සතුරු කරදර නඩු හබ කරදර වගේ දේවල් පහුගිය කාලේ තිබුණා නම් ඒවා තවදුරටත් ඉදිරියට පැවැත්වෙනවා. මොකද සෙනසුරු ග්‍රහයා 12 වෙනි භාවයේ කියලා කියන්නේම හිමින් ගමන් කරන ග්‍රහයෙක් ඉඳ මේ හැම දෙයක්ම විසඳෙන්නේ ටිකෙන් ටික. හිමි සැරේ ඒක ගැන ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඒවා තේරුම් අරගෙන ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි අලුතින් සතුරන් හදාගන්නේ නැතුව ඉන්න එක. අලුතින් නඩු හබවලට යන්න ප්‍රශ්න ගැටලු ඇති කරගන්නේ නැතුව ඉන්න එක. මම මේ පිළිබඳව දැනුවත් කරන්නේ 12 වෙනි භාවයේ තමයි මේ වෙලාවේදී සෙනසුරු ග්‍රහයාගේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. සෞඛ්‍යමය සම්බන්ධයෙන් බැලුවොත් ලෙඩ රෝග තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. තමුන්ගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ මේ ජූලි මාසයේ ඉඳලා නොවැම්බර් මාසය දක්වා කාලය තුලදී සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීමක් සිද්ධ වෙනවා. බෝ වෙන රෝග වලින් ආරක්ෂා වෙලා ඔයාලා නිසි ක්‍රමවේද අනුගමනය කරලා ප්‍රවේශම් වුණොත් ඔයාලට පුළුවන් මේ අවස්ථාව මගහැරගෙන ජීවිතේ ඉදිරියට යන්න. කේන්ද්‍ර සටහන පරීක්ෂාව තුළින් කියන්න පුළුවන් තමුන්ට තියෙන ග්‍රහ අපල තත්ත්වයන් පිළිබඳව. මේ සඳහා ඔයාලට තියෙන WhatsApp message එකක් දාලා කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරගෙන ඔයාලගේ ඉදිරි අනාගතයට සුදුසු විදිහට ප්‍රතිකර්ම කරගෙන අපරකාරී වාතාවරණය නිමා කරගෙන ජීවිතය සතුටින් ගෙවන්න. සුදුසු මැණික් වර්ග පැනදීම තුළින් ජීවිතයේ ඔයාලට ගොඩාක් දුරට ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. ඒක ඔයාලට ලොකු සහනයක්. සියලුම ජ්‍යොතිෂ වේදීන් හරහා ඔයාලට දැනගන්න පුළුවන් ගොඩාක් නාලිකා තුලින් මේවා ගැන දැනුවත් කරනවා. මේ හරහා ඔයාලට අනාගතයේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන්. පාසාන පැනදීම පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් ඔයාලගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුලින් පුළුවන් ඒ පිළිබඳව දැනගන්න. ගොඩාක් අයගේ කේන්ද්‍ර සටහන් ගොඩක් බලවත්. ඉතින් මේ බලවත් උනත් සමහර අයගේ කේන්ද්‍ර සටහනවල දුර්වල ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීම හේතුවෙන් 22 වෙනි දෙර්කාරණාධිපති වීම හේතුවෙන් මේ වගේ හේතු ගණනාවක් නිසා ප්‍රශ්න තත්ත්වයන් මතුවෙන්න පුළුවන්.
නිවැරදි පාෂාණ පැනදීම තුළින් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. ඒකයි මං කියන්නේ ඔයාලට කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුළින් වලට පුළුවන් ජීවිතය වෙනස් කරගන්න. ඔයාලා කැමති නම් අදම WhatsApp message එකක් දාලා ඒ පිළිබඳව විමසන්න පුළුවන්.